අයිබෝන් දුවේ පුතේ අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ජෛවාණු පරීක්ෂණ පිළිබඳව. ඔයාලා දන්නවා ජීවයේ රසායනික පදනම පළවෙනි පාඩම 10 වසර. ඉතින් මේකේ එක් ජෛවාණුවට අපි කතා කරනවා. මේව හඳුනා ගැනීමේ පරීක්ෂණ කීපයක් ගැන. ඉතින් අන්නේ පරීක්ෂණ ගැන තමයි අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට මේ වීඩියෝ එක පුරාවටම ඔයාලගේ පෙළපොත අනුසාරයෙන් අපි මේ පරීක්ෂණ ගැන හරිම සරලව කතා කරනවා. මේකත් එක්ක මම ඔයාලට පෙළපොතේ තියෙන නෝට් එකම නෙවෙයි ඊට වඩා සරලව තේරුම් ගන්න ලේසි වෙන්න සරල නෝට් එකක් දෙනවා. ඔයාලා ඒක ලියා ගන්න වීඩියෝ එක ස්කිප් කර. හරිද? අනිවාර්යෙන් ඒ ටික කරගන්න. පළවෙනි පරීක්ෂණය ගැන මම කතා කරන්නේ ජෛවාණු තුල නයිට්‍රජන් අඩංගු වෙනවද නැද්ද කියන එක. ඔයාලා දන්නවා අපි කතා කරා ප්‍රධාන ජෛවාණු කීප දෙනෙක් ගැන. කාබෝහයිඩ්‍රේට, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල සහ විටමින කියලා. හරිද? එතකොට අපි ප්‍රධාන හතර දෙනයි කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන, නියුක්ලියික් අම්ල. ඕම ඔය ප්‍රධාන හතර දෙනා ගත්තොත් අපි යාලපට විශේෂ කරා චෝ කාබෝහයිඩ්‍රේට්, චෝ ලිපිඩ, චොන් ප්‍රෝටීන්, චොන්පි නියුක්ලියික් අම්ල කියලා. ඒ කියන්නේ CHO චෝ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තමයි කාබෝහයිඩ්‍රේට් වල අඩංගු වෙන්නේ. හරිද? ලිපිඩ ගත්තොත් ලිපිඩ වල අඩංගු වෙන්නේ කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. චොන් එහෙනම් ප්‍රෝටීන වල අඩංගු වෙනවා කාබන් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඊට පස්සේ නියුක්ලියික් අම්ල ගත්තොත් අඩංගු වෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සහ ෆොස්ෆරස් කියන මෙන්න මේ අය. පැහැදිලිද? මම මේ පොඩි කෙටි ක්‍රමයක් කිව්වේ. මම මේක පන්තිදී වලට කියලා දීලා තියෙනවා. එතකොට අපි අද පළවෙනිම කතා කරන පරීක්ෂණය තමයි ජෛවාණු තුල නයිට්‍රජන් අඩංගු වෙනවද නැද්ද කියන එක. හරිද? අපිට මේකට ඕන වෙනවා බිත්තර සුදු මදයක්, මාළු කැබැල්ලක්, පරීක්ෂක නල දෙකක්, ඊට අමතරව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්, ඒ වගේම කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. හරිද? අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. අපිට මේක කරන්න ඕන වෙනවා කලින් කිව්වා වගේම පරීක්ෂක නල දෙකක්. මෙන්න මේ පරීක්ෂක නල දෙකට බිත්තර සුදු මදයෙන් කොටසක් සහ අනෙක් පරීක්ෂක නලයට මෙන්න මේ මාළු කැබැල්ලෙන් කොටසක් දාලා වතුර ටිකක් දාලා හොඳට මේක තලලා ද්‍රාවණ දෙකක් හදා ගන්න ඕනේ. පැහැදිලිද? ද්‍රාවණ දෙකක් හදා ගන්න ඕනේ. මෙන්න මේ හදාගත්තු ද්‍රාවණ දෙකට අපි මොකක්ද කරන්නේ? මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක්. මේ පරීක්ෂක නල දෙකට වෙන වෙනම දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක්. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් දාලා මේ පරීක්ෂක නල දෙක ඇතුළේ තියෙන මෙන්න මේ දේවල් හොඳට මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා මෙන්න මේකට ඊට පස්සේ දානවා කොපර් සල්ෆේට් බිඳු කීපය. පැහැදිලිද? ගොඩක් දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොඩ දාන්නේ කොපර් සල්ෆේට්. පැහැදිලිද? එතකොට මෙන්න මේ දෙකේ අපිට බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සන වර්ණ විපර්යාසයක්. අපිට බලා ගන්න පුළුවන් වර්ණ විපර්යාසය මොකක්ද? අපිට මේකේ බලා ගන්න පුළුවන් ආවේනික දම් පාටක්. පැහැදිලිද? මේකේ ආවේනික දම් පාටක් බලා ගන්න පුළුවන්. පුතේ මෙන්න මේ කිව්ව පරීක්ෂණේ තව ටිකකිනුත් අපිට හම්බ වෙනවා. පුතේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණෙත් තියෙන්නේ මෙන්න මේ ටිකම තමයි. හරිද? ඒ කියන්නේ මේකේ තේරුම මොකක්ද? අපි දන්නවා චොන් ප්‍රෝටීන්නේ. එහෙනම් ප්‍රෝටීන් වල අනිවාර්යයෙන්ම නයිට්‍රජන් තියෙනවා. ඒක නිසා අපි සරලවම බැලුවේ මේවා ප්‍රෝටීනද කියලා. මේවා ප්‍රෝටීන් නම් අනිවාර්යෙන් මේ වගේ නයිට්‍රජනුත් තියෙනවා. පැහැදිලිද? මම හිතනවා මේ කිව්ව දේ පැහැදිලි කියලා. ඔයාලට පැහැදිලි නැත්තම් පන්ති වගේ ආයෙත් කියන්න ඕනේ නැහැ. YouTube එකක් බලන්නේ. ඔයාලට පුළුවන් මේක ආයෙත් පාරක් පොඩ්ඩක් ඉස්සරහට දාලා ආයෙ මුලින් ඉඳන් බලාගෙන ඉන්න. පැහැදිලිද? හරි. ඔයාලා ලියා ගන්න ඕනේ මෙන්න මේ විදිහට. මාතෘකාව දාගන්න ජෛවාණු තුල නයිට්‍රජන් අඩංගු බව. මම මේ ටික මේ අග ඉඳන් මුලට තමයි ඔයාලට කියලා දෙන්නේ. ජෛවාණු තුල නයිට්‍රජන් අඩංගු බව තමයි මාතෘකාව. ඔයාලා මේකට කරන්න ඕනේ බිත්තර සුදු මදයක්, මාළු කැබැල්ලක් වැනි දෙයක්ගෙන ජලය සමග හොඳින් මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. මම මේ කියන ගමන් ඔයාලා මේක ලියා ගන්න. ද්‍රාවණයක් සකසා ගන්න. මෙම ද්‍රාවණ දෙක වෙන වෙනම පරීක්ෂණ නල දෙකකට දමන්න. ඉන්පසු මෙම පරීක්ෂණ නල දෙකට වෙන වෙනම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයකින් දමන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයකින් දමන්න. සාමාන්‍යයෙන් මිලිලීටර් දෙකක් වගේ. හරිද? මිලිලීටර් දෙකක් කියලා කියන්නේ වැඩි ප්‍රමාණයක් කියද්දී ඔයාලා පරීක්ෂක නලයට දාන අර කලින් කිව්ව බිත්තර සුදු මද ද්‍රාවණය සහ ඊට පස්සේ තව කිව්වනේ මාළු කැබලි පොඩි කරලා දානවා කියලා ද්‍රාවණය. ආන්ගේ ද්‍රාවණ දෙක මත වෙනස් වෙනවා ඈ. ඒක මිලිලීටර් දෙකක්ද මිලිලීටර් 5ක්ද කියන එක තීරණය වෙනවා. ආන් එක මත කොහොම හරි වැඩි ප්‍රමාණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඊට පස්සේ ලියා ගන්න දැන් දමන්න කියලා ලියුවානේ. දමන්න. ඉන්පසු මෙයට කොපර් සල්ෆේට් බිඳු කිහිපය බැගින් දමන්න.
ඊට පස්සේ වර්ණ විපර්යාසය කියලා ලියා ගන්න. වර්ණ විපර්යාසය සමානයි දම් පැහැයට හැරෙන. දම් පාට හැරෙනවා නම් මේකේ තියෙන ප්‍රෝටීන අනිවාර්යෙන් ප්‍රෝටීන නම් මොනවද තියෙන්නේ? නයිට්‍රජන් තියෙනවා. එහෙනම් එතනින් ඔන්න ඔය කතාව ඉවරයි. හරිද? ඊළඟට අපි කතා කරන්නේ ඊළඟට ජෛවාණු තුල කාබන් අඩංගු බව. පැහැදිලිද? ජෛවාණු තුල කාබන් අඩංගු බව. අපි දන්නවා චෝ කාබෝහයිඩ්‍රේට් නම් කාබන් තිබ්බා. චෝ CHO කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. චෝ ලිපිඩ නම් කාබන් තිබ්බා. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන්. චොන් ප්‍රෝටීන් නම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන්. කාබන් තිබ්බා ප්‍රෝටීන වල. නියුක්ලියික් අම්ල නම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ෆොස්ෆරස් කාබන් තිබ්බා. චොන්පි නියුක්ලියික් අම්ල. හැබැයි අපි මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න යන්නේ. අපිට මේකට ඕනේ යම්කිසි ආහාර වර්ග කීපයක්. හරිද? ඔයාලගේ අච්චු පොතේ කතා කරන විදිහට මේකේ තියෙන ප්‍රධාන ආහාර වර්ග කීපය තමයි නිවිති ශාක කඳන් කොටස් කීපයක් සහ මාළු කැවැල්ලක් සහ කඩල කියන්නේ. හරිද? වෙන වෙනම මේ තුන අරගෙන කෝව තුනක් ගන්න ඕනේ පුතේ. හරිද? කෝව තුනක් කියලා කියන්නේ ඔයාලගේ විද්‍යාගාරේ තියෙනවා කෝව කියලා උපකරණයක් නිකන් මැටි භාජනයක් වගේ එකක්. හදලා තියෙන්නේ පිගම් ගඩොල් වලින් මං හිතන්නේ සුදු පාටයි. ඔයාලා දැකලා තියෙනවනේ පුංචි මේ වන සහ මෝල. ඒ කියන්නේ පුංචි වංගෙඩියකුයි මෝල් ගහකුයි තියෙනවනේ. ආන් ඒ වගේම සුදු පාට භාජනයක් තමයි මේ කෝව කියලා කියන්නේ. එහෙම නැතුව මෙතන කෝව කියලා කියන්නේ අර යකඩ උණු කරන්න ගන්න කෝවත්, තඹ උණු කරන්න ගන්නවත් කෝව නෙවෙයි. විද්‍යාගාරේ තියෙන කෝව. අපිට විද්‍යාගාරේ බලා ගන්න සුදු පාට කෝවක් ආන් ඒක. ආන් ඒකට මේව හොඳට තරලා දාලා මේ කෝව පාවිච්චි කරලා මේ කෝව තෙපාවක් මත තියලා අපිට පුළුවන් මේකේ තියෙන මෙන්න මේ ජෛවාණු ටික එහෙම නැත්නම් මේ ආහාර ටික හොඳට රත් කරන්න. හොඳට රත් කරලා මේව අඟුරු බවට පත් වෙනවා. අපි දන්නේ මේව අඟුරුද කියලා. කොහොම හරි මේව කළු පාට වෙනකම්ම රත් වෙලා යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක නිවුනට පස්සේ ඔය කෝව තුනේම තියෙනවනේ අපි දාපු අර නිවිති දඩු ටිකයි කඩල ටිකයි ඔය ඒ දේවල් තියෙනවනේ. ආන් මේ දේවල් ටික මෙහෙම ඇඟිල්ලකට අරගෙන අපිට පුළුවන් කඩදාසියක මේක මෙහෙම ගාලා බලන්න. කඩදාසියක මේක මෙහෙම ගාලා බැලුවට පස්සේ මට බලා ගන්න පුළුවන් නිකන් අඟුරු කෑල්ලකින් ඉරි අඳිනවා වගේ. පුතේ අඟුරු කෑල්ලකින් ඉරි අඳිනවා නම් අඟුරු කෑලි වගේ නම් ලියවෙන්නේ මේකේ තියෙන අඟුරු තමයි. හරිද? අපි දන්නවා අඟුරු කියලා කියන්නේ මොනවද? කාබන් වලට අපිට අන්න එහෙම ඔප්පු කරලා බලන්න පුළුවන් ජෛවාණු තුල කාබන් අඩංගු වෙනවා කියලා. හරිද? හරි. ඔයාලා මේක ලියා ගන්න මෙන්න මේ විදිහට මේ ඔයාලට මම මේක කියන ගමන් ඔයාලට වීඩියෝ එකක් ප්ලේ වෙයි මම වයිට් බෝඩ් එකක අඳින එකක්. ඒකේ පොඩි ෂෝට් නෝට් එකක් විදිහට කතා කරනවා කොහොමද මේක ඇඳලා පෙන්නන්නේ කියලා. ඒකෙන් මතක තියාගන්න ලේසි. එතකොට මම මේ දේවල් කියනවත් එක්කම පොඩ්ඩක් ඉඳ තියාගෙන ආන් එතන අර මම අඳින විදිහට පොඩ්ඩක් ඇඳලා පෙන්නනවා. මම හිතනවා මේක ගොඩක් සාර්ථක වෙයි කියලා. හරිද? ඔයාලා ලියා ගන්න නිවිති දඬු කඩල මාළු කැබැල්ලක් වැනි ආහාර කිහිපයක් ගෙන එම ආහාර කැබලි කෝවක දමා හොඳින් රත් කරන්න. කළු පැහැවෙන තෙක් හොඳින් රත් කරන්න. ඉන්පසු සුදු පැහැති කඩදාසියක් ගෙන ඉතුරු වූ කළු පැහැති අවක්ෂේපයෙන් අඳින්න. ඉරි කිහිපයක් අඳින්න. ඉතුරු වූ අවක්ෂේපයෙන් කළු පැහැති ඉරි කිහිපයක් අඳින්න. ඒවා අඟුරු වලින් ඇඳී ඉරිවලට සමාන වන නිසා ඒවා අඟුරු යයි සලකනු ලැබේ. එනම් ජෛවාණු තුල කාබන් අඩංගු වේ. ඔයාලට ලියා ගන්න බැරි නම් මම මේ කියන ගමන් ඔයාලට වීඩියෝ එක පෝස් කර කර ලියා ගන්න පුළුවන් ඈ. මම එක දිගට කියවන්නේ පන්ති වගේ කඩ කියවන්නේ නැත්තේ බොරු වල වීඩියෝ එක දික් වෙන එක විතරයිනේ වෙන්නේ. ඔයාලා වීඩියෝ එක පෝස් කර කර ලියා ගන්න. පැහැදිලිද? හරි. ඔන්න අපි දැන් පරීක්ෂණ දෙකක් ගැන කතා කරා. අපි දැන් කතා කරන්නේ තුන්වෙනි පරීක්ෂණය ගැන. පුතේ තුන්වෙනි පරීක්ෂණය තමයි ජෛවාණු වල ජලය අඩංගු බව. හරිද? තුන්වෙනි පරීක්ෂණය තමයි ජෛවාණු තුල ජලය අඩංගු බව. පුතේ ජෛවාණු තුල ජලය අඩංගු වෙනවා කියලා අපිට මේක ඔප්පු කරලා පෙන්නන්න අපිට පුළුවන් ආහාර කීපයක් ගන්න. මෙතනත් ආහාර කීපයක් විශේෂ කරලා තියෙනවා පොතේ තියෙනවා. මම ඒක නිසා ආහාරම කියන්නම් මේවා විතරක් නෙවෙයි වලට වෙන ආහාර ගන්නත් පුළුවන්. මෙතන කියනවා මස්, බිත්තර කටු, ශාක පත්‍ර කීපයක් සහ මේකට තව කෝවක් ඕන වෙනවා කියලා. ඉතින් මෙන්න මේ ආහාර කොටස් තියෙනවනේ පුතේ. ආන්ගේ ආහාර කොටස් ටික හොඳට තලලා කෝවකට දාන්න ඕනේ. හරිද? අපිට ඕන නම් වෙන වෙනම කෝවල් කීපයක් අරගෙන කරන්නත් පුළුවන්. ඔක්කොම ටික තනි කෝවකට දාලා කරන්නත් පුළුවන්. එක් ආහාරයේ වෙන වෙනම ජලය තියෙනවද කියලා දැනගන්න නම් අපිට කෝවල් කිහිපයක් ඕනේ. හරිද? මම ඒක නිසා කෝවවල් කිහිපයකින් කරන හැටි කටින් කියන්න. කෝවවල් කිහිපයකට කුඩු කරපු බිත්තර කටු ටිකයි මෙතන තිබ්බ ශාක පත්‍ර කෑලි ටිකයි මස් ටිකයි හොඳට තලලා දානවා. හරිද? ඊට පස්සේ මොකක්ද කරන්නේ? මේක මේ කෝවකට දාලා හොඳට රත් කරනවා. හරිද? මේක රත් කරද්දී දැන් මේ කෝවල් කිහිපයක් මෙතන මෙහෙම තියෙනවා කියලා හිතන්න. මේකට උඩින් මම මෙහෙම වීදුරු කෑල්ලක් තියෙනවා. හරිද? වීදුරු කෑල්ලක් තියලා තමයි කෝව රත් කරන්නේ. කෝව රත් කරද්දී මට බලා ගන්න පුළුවන් පුතේ චුටි මේ ජල බින්දු කියලා කියන්නත් බෑ නිකන් බිඳිති අර වීදුරු පෘෂ්ඨය මත තැම්පත් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මේව ජලයේද කියලා තාම. හරිද?
නිකන් බිඳිති තැන්පත් වෙලා තියෙනවා. ජලයත් වගේ. හරිද? ඔහම තැන්පත් වෙලා තියෙනවා. මම කරන්නේ ওই ටික එකතු කරලා අරගෙන මේකට දානවා නිර්ජලීය කොපර් සල්ෆේට්. මොන කොපර් සල්ෆේට්ද? නිර්ජලීය කොපර් සල්ෆේට්. පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. නිකන් හරියට මේ ඔය කන ග්ලූකෝස් තියෙන නිකන් ග්ලූකෝස් වගේ සුදු පාටයි. අනේ පාට. හරිද? මේ නිර්ජලීය කොපර් සල්ෆේට් වතුරට වැටුනොත් මේක ජලීය කොපර් සල්ෆේට් බවට පත් වෙනවා. පුතේ මේ ජලීය කොපර් සල්ෆේට් නිල් පාටයි. එහෙනම් අපි අර එකතු වෙච්ච බිනිති වලට කොපර් සල්ෆේට් කුළු ටිකක් දැම්මොත් එහෙම නැත්නම් නිර්ජලීය කොපර් සල්ෆේට් දැම්මොත් ඒක නිල් පාට වෙනවා. එහෙනම් අපිට ඒකෙන් දැනගන්න පුළුවන් මේකේ තියෙන වතුර කියලා. ඔයා ගාව බැරි වෙලාව. ඔයා ගාව කරුමටවත් නිර්ජලීය කොපර් සල්ෆේට් නැහැ. ඔයා මොකද කරන්නේ? ඔයාට ගන්න පුළුවන් කොබෝල්ට් ක්ලෝරයිඩ්. ඒකේ නම ඇවිල්ලා කොබෝල්ට් ක්ලෝරයිඩ්. හරිද? මෙන්න මේ කොබෝල්ට් ක්ලෝරයිඩ් කියන එක නිල් පාටයි. මෙන්න මේ කොබෝල්ට් ක්ලෝරයිඩ් නිල් පාටයි. මේ නිල් පාට කොබෝල්ට් ක්ලෝරයිඩ් ටිකක් අරගෙන ගිහිල්ලා ජලයට දැම්මොත් මේක රෝස පාට වෙනවා. කොබෝල්ට් ක්ලෝරයිඩ් නිල් පාටයි. නිල් පාට කොබෝල්ට් ක්ලෝරයිඩ් වතුරට දැම්මොත් මේක රෝස පාට වෙනවා. පැහැදිලිද? කොපර් සල්ෆේට් නම් නිර්ජලීය අවස්ථාවේදී සුදු පාටයි. වතුරේදී නිල් පාටයි. කොබෝල්ට් ක්ලෝරයිඩ් නිල් පාටයි. වතුරේදී ජලයේදී H2O වලදී රෝස පාටයි. පැහැදිලිද? හරි. එහෙනම් ඔන්න මම පැහැදිලි කරා කොහොමද ජෛවාණු වල ජලය තියෙනවා කියලා හඳුනගන්නේ කියලා. ඔයාලා මේ විදිහට නෝට් එක දාගන්න. ආහාර තුල ජලය අඩංගු වනවාද නැද්ද යන්න පරීක්ෂා කිරීම. ඒකට දාගන්න කෝවක් ගෙන නැත්නම් කෝව කිහිපයක් ගෙන බිත්තර කටු ශාකපත්‍ර මස් මාළු වැනි දෙයක් දමා කෝව හොඳින් රත් කිරීම. රත් කරන විට කෝවට ඉහළින් වීදුරු තහඩුවක් ඇතිරීම. වීදුරු තහඩුව මත බිඳිති බිඳිති යමක් තැන්පත් වේ. බිඳිති යමක් තැන්පත් වේ. බිඳිති යමක් තැන්පත් වේ. ඒ මතට නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් හෝ කොබෝල්ට් ක්ලෝරයිඩ් ස්වල්පයක් දැමීම. නිල් පැහැති කොබෝල්ට් ක්ලෝරයිඩ් ස්වල්පයක් දැමීම. භාවිතා කළේ නිර්ජලීය කොපර් සල්ෆේට් නම් එය නිල් පහට වේ. භාවිතා කළේ කොබෝල්ට් ක්ලෝරයිඩ් නම් එය රෝස පාට වේ. එනම් මෙහි අඩංගු වන්නේ ජලය බව මින් තහවුරු වේ. ඔතනින් ඉවරයි ආහාරවල ජලය අඩංගු බව පරීක්ෂා කරන පරීක්ෂණ. මම හිතනවා අපි මේ වෙද්දි පරීක්ෂණ තුනක් ගැන කතා කරා පුතේ. පරීක්ෂණ තුනම වලට ගොඩාක් හොඳින් පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔන්න අපි එනවා ලිපිඩ ගාවට. ලිපිඩ. පුතේ ලිපිඩ කියද්දිම ඔලුවට දාගන්න ලිපිඩ තුනයි. අකුරු තුනයි ලිපිඩ තුනයි. අකුරු තුනයි. ලිපිඩ තුනයි. සුඩාන් 3. ලිපිඩ අකුරු තුනයි සුඩාන් 3. ලිපිඩ පරීක්ෂාවට කරන්නේ මොකක්ද? සුඩාන් 3 පරීක්ෂාව. පුතේ මම කරන්නේ පරීක්ෂක නලයක් අරගෙන පරීක්ෂක නලයට වතුර ටිකක් දාලා ඒකට උඩින් තෙල් දානවා. ඒකට උඩින් තෙල් ටිකක් දානවා. අපි දන්නවා වතුර ඝනත්වය වැඩි, තෙල් වල ඝනත්වය අඩුයි. ඒක නිසා තෙල් ටික උඩ පාවෙනවා. හරිද? මම කොච්චර වතුර දාලා පරීක්ෂණ වලට මේ පරීක්ෂණ නලය හොඳට හෙල්ලුවා තෙල් ටික දිය වෙන්නේ නැහැ. මොකද තෙල් වල ඝනත්වය වැඩි, අරක ඝනත්වය අඩුයි. ඊටත් අමතරව මේකේ ද්‍රවීයතාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන මම දැන්ම කියන්න යන්නේ නැහැ. අපි ඒ ගැන කතා කරමු 11 වසරේට ගිහිල්ලා. ඔයාලට ලොකුවට දැන්ම කතා කරන්න දෙයක් නැහැ ඒක ගැන. පැහැදිලිද? එතකොට තෙල් වල ඝනත්වය වැඩි නිසා තෙල් වල මේ ඝනත්වය වැඩි නිසා තෙල් ටික උඩට එනවා. තෙල් වල ඝනත්වය අඩු නිසා තෙල් ටික උඩට එනවා. ජලයේ ඝනත්වය වැඩි නිසා ජලය ටික පහළට යනවා. මම මේකට දානවා සුඩාන් 3 මිශ්‍රණය. නැත්නම් සුඩාන් 3 ප්‍රතිකාරකයේ මේකට දානවා. සුඩාන් 3 ප්‍රතිකාරකයේ මේකට දාලා හොඳට මේක හොල්ලනවා. හරිද? සුඩාන් 3 ප්‍රතිකාරකයේ මේකට දාලා හොඳට මේක හොල්ලනවා. මේක හෙල්ලුවට පස්සේ පුතේ මට බලා ගන්න පුළුවන් මේකේ වර්ණ විපර්යාසයක්. මේකේ වර්ණ විපර්යාසය රෝස පාටට හැරෙනවා. මේක රෝස පාටට හැරෙන්න හේතුව මේකේ මොනව අඩංගු වීමද? ලිපිඩ අඩංගු වීම. අපි දන්නවා තෙල් වල ලිපිඩ තියෙනවා කියලා. හැබැයි මේක පරීක්ෂණාත්මකව ඔප්පු කරන්නේ සුඩාන් 3 ප්‍රතිකාරකයේ පාවිච්චි කරනවා. හරිද? හරි. දැන් ඔයාලා ලියා ගන්න මෙන්න මේ විදිහට ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. දාගන්න ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒකට ලියා ගන්න පරීක්ෂක නලයකට ජලය හා තෙල් ස්වල්පයක් එකතු කොට ඊට සුඩාන් 3 ප්‍රතිකාරක එකතු කරන්න. ඊට
සුඩාන් ත්‍රී ප්‍රතිකාරක එකතු කරන්න. ඉන්පසු හොඳින් මෙය සොලවන්න. පරීක්ෂක නලයට මේක දාලා එහෙමම හොල්ලන්න එපා. ඔක්කොම ටික එළියනේ. පොඩ්ඩක් අර මේ කට ගාවට එක්කම ඔක්කරේ නොබ් එකක් ගහලා නැත්තම් ඒකට අල්ල තියාගෙන හරි මෙහෙම හරි හොල්ලන්න ඕනේ. හරිද? දැන් එහෙමම අරගෙන හෙල්ලුවොත් ඒක දෙන ඔක්කොම එළියට ආවනේ. හරිද? හරි. හොඳින් සොලවන්න. ඉන්පසු ලිපිඩ අඩංගු නෑ එහෙම ලියන්න එපා. තෙල් අඩංගු ස්තරය එහෙම නැත්නම් තෙල් ස්තරය රෝස පැහැවී තිබෙනවා. තෙල් අඩංගු ස්තරය රෝස පැහැවී තිබෙනවා. අපට දැකගත හැකිය. රෝස පැහැවී තිබෙනවා අපට දැකගත හැකිය. හරිද? හරි. ඊළඟ ලියන්න ඉන් තහවුරු වන්නේ තෙල් තුල ලිපිඩ අඩංගු බවයි. ඉන් තහවුරු වන්නේ තෙල් තුල ලිපිඩ අඩංගු බවයි කියලා දාගන්න. හරිද? හරි. තව තියෙන පරීක්ෂණ කීපයක් විතර. තව පොඩි කීපයක් තියෙන්නේ. මම හිතන්නේ දැනට විනාඩි 20ක් විතර ගත වෙන්නේ නැති. බලමු. නෑ තාම විනාඩි 17යි. හරිද? විනාඩි 30ක් විතර ඇති පරීක්ෂණ ඔක්කොම ඉවර කරන්න පුළුවන්. ඔයාලා වීඩියෝ එක ස්කිප් කර කර ලියා ගන්න ඕනේම ලියා ගන්න. හරිද? දැන් අපි කතා කරන්නේ පුතේ ප්‍රෝටීන පරීක්ෂාව ගැන. හරිද? මෙන්න මේ ප්‍රෝටීන පරීක්ෂාවට කියන ලස්සන නමක් බයියුරේට් පරීක්ෂාව. ප්‍රෝටීන පරීක්ෂාව බයියුරේට් පරීක්ෂාව. හරිද? අපි බලමු කොහොමද මේ බයියුරේට් පරීක්ෂාව කරන්න කියලා. හරිද? මට මේකට ඕනේ පරිප්පු කුඩු කරලා ගත්ත මිශ්‍රණයක්. එහෙම නැත්නම් බිත්තර සුදු මත පොඩි කරලා ගත්ත මිශ්‍රණයක්. පරිප්පු කුඩු කරලා අරගෙන බිත්තරත් එක්ක පරිප්පු කුඩු කරලා අරගෙන වතුරේ කවලම් කරලා ද්‍රාවණයක් හදනවා. ඕක හරි බිත්තර සුදු මත හොඳට පොඩි කරලා පරීක්ෂණ වලකට දා ගන්නවා හොඳ ද්‍රාවණයක් හදලා. ඕන් ඔය જાති ද්‍රාවණ දෙකක් ඕනේ. හරිද? ඊට පස්සේ අපි කලින් කතා කරා නේද නයිට්‍රජන් හඳුනා ගැනීම පරීක්ෂණයක් ගැන. ආන් ඒකමයි මෙතන කරන්නේ. මොකක්ද කරන්නේ? මේ පරීක්ෂක නල දෙකට දානවා මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක්. මේකට දානවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක්. මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් දාලා හොඳ කවලම් කරලා මේකට දානවා ඊට පස්සේ කොපර් සල්ෆේට් සුළු ප්‍රමාණය. මොනවද දාන්නේ? කොපර් සල්ෆේට් සුළු ප්‍රමාණය. දැම්මට පස්සේ පුතේ මේකේ පාට දම් පාට හැරෙනවා. හරිද? සරලවයි කියන පරීක්ෂණ වල දෙකක් ගත්තා. ප්‍රෝටීන අඩංගුයි කියලා හිතන ආහාර දෙකක් ගත්තා. මෙතන තියෙන්නේ පරිප්පු සහ බිත්තර සුදු මද මස් කෑල්ලක් වගේ ගන්නත් පුළුවන් වැරද්දක් නැහැ. අරගෙන හොද්දට පොඩි කරනවා. පොඩි කරලා මේකට දානවා මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන වස්තුවේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට දාලා හොද්දට හොල්ලනවා. හොල්ලලා මේකට දානවා මොනවද? කොපර් සල්ෆේට්. හරිද? කොපර් සල්ෆේට් ටිකක් මේකට දාන්නට පස්සේ මොකක්ද වෙන්නේ? මේකේ පාට තද දම් පාට හැරෙනවා. අපි මේකෙන් ඔප්පු කරලා පෙන්නනවා. මොකක්ද ඔප්පු කරලා පෙන්නන්නේ? මේ ජෛවාණු තුල ප්‍රෝටීන අඩංගු බව. අර කලින් නයිට්‍රජන් හඳුනා ගැනීම පරීක්ෂණයේදී පාවිච්චි කරේ මොනවද? මේවම නේද? මේකමනේ රිසල්ට් එකට ආවේ. මම කිව්වා ඒකට හේතුව නයිට්‍රජන් තියෙනවා මොනවද? ප්‍රෝටීන වල කියලා. ප්‍රෝටීන වල නයිට්‍රජන් තියෙනවා නම් ප්‍රෝටීන අඩංගු ආහාර වල අනිවාර්යයෙන්ම නයිට්‍රජන් වලට අදාළ රිසල්ට් එක එන්න ඕනේ. මෙතන අපි ප්‍රෝටීන් පරීක්ෂාවක් කරේ. මේකට කිව්වා බයියුරේට් පරීක්ෂාව කියලා. මතක තියාගන්න. බයියුරේට් පරීක්ෂාව. එතකොට මේකේ රිසල්ට් එකක් දම් පාට හැරීම. පැහැදිලිද? හරි පුතා. දාගන්න නෝට් එක මේ විදිහට ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව. දාගන්න ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව. ඒකට ලියා ගන්න පරීක්ෂක නල දෙකක් ගෙන පරිප්පු කුඩු කර සාදාගත් මිශ්‍රණයක් හා පරිප්පු කුඩු කර සාදාගත් මිශ්‍රණයක් සහ බිත්තර සුදුමද ආධාරයෙන් සැකසුව මිශ්‍රණයක් වෙන වෙනම දැමීම. ඉන්පසු ඒවාට වැඩි පරිමාවන්ගෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH capital N simple A capital O capital H NaOH වැඩි පරිමාවක් බැගින් දැමීම. හරි. ඉන්පසු කොපර් සල්ෆේට් බිඳිති කිහිපයක් වෙන වෙනම දැමීම. මිශ්‍රණය දම් පැහැවන්නේ එහි ප්‍රෝටීන අඩංගු වූ නිසායි. හරි පුතා. ඊළඟට ඔයාලා ඔතනම ලිව්වා නේද මේ ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂණය කියලා. එතනම වරහන් හිතේ දාගන්න බයියුරේට් පරීක්ෂාව කියලා.
අනිවාර්යෙන් ඒක දාගන්න. නැත්නම් අමතකයි. ඔයාලගෙන් අහන්නේ ප්‍රෝටීන පරීක්ෂාව නේ බයුරේට් පරීක්ෂාව කරන්නේ කොහොමද කියලා. බයුරේට් පරීක්ෂාවට භාවිතා කරන මේ භස්මය මොකක්ද කියලා ඔහොම තමයි අහන්නේ. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බයුරේට් පරීක්ෂාවට භාවිතා කරන භස්මය. හොඳට මතක තියාගන්න. හරිද? හරි. ප්‍රධාන පරීක්ෂණ ටික සේරම ඉවරයි. ප්‍රධාන පරීක්ෂණ ටික නෙවෙයි. ඇත්තටම පරීක්ෂණ ඔක්කොම ඉවරයි. තව එක જાතියක් ගැන කතා කරන්න තියෙනවා. අපි කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරේ නෑනේ. දැන් කතා කරන්න යන්නේ කාබෝහයිඩ්‍රේට සම්බන්ධව. හරිද? ඔයාලා මාතෘකාව දාගන්න. කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂණ කියලා. කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂණ. කාබෝහයිඩ්‍රේට හඳුනා ගැනීමේ පරීක්ෂණ. පළවෙනි පරීක්ෂාව පිෂ්ඨ පරීක්ෂාව. පිෂ්ඨය හඳුනා ගැනීම. පිෂ්ඨ පරීක්ෂාව. පුතා පිෂ්ඨ පරීක්ෂාව කරන්නේ මෙහෙමයි. පාම් පිටි ටිකක් හරි මොකක් හරි පිෂ්ඨය අඩංගු ආහාරයක් ගන්නවා. හරිද? පිෂ්ඨය අඩංගු ආහාරයක් පරීක්ෂණාලයකට දාලා වතුර ටිකකුත් දාලා හොඳට කවලම් කරනවා. හරිද? මේක හොඳට කවලම් කරලා පිටි ද්‍රාවණයක් හදනවා. පිෂ්ඨ ද්‍රාවණයක් හදනවා. පිෂ්ඨ ද්‍රාවණයක් හදලා මේකට දානවා පුතේ අයඩින් බිඳු කිහිපයක්. මොනවද දාන්නේ? අයඩින්. මතක තියාගන්න 11 වසරටත් මේක ඕනේ. අයඩින් බිඳු කිහිපයක් දැම්මට පස්සේ මේකේ පාට දම් නිල් පාටට හැරෙනවා. මොන පාටද හැරෙන්නේ? දම් නිල් පාටට හැරෙනවා. එහෙනම් ආන් එකකින් ඔප්පු වෙනා මොකක්ද? මිශ්‍රණයේ පිෂ්ඨය අඩංගු බව. පැහැදිලිද? හරි. දාගන්න පිෂ්ඨ පරීක්ෂාව කියලා. පිෂ්ඨ පරීක්ෂාව කියලා දාලා ඉර කැලලක් ගහලා ලියා ගන්න. පිෂ්ඨය අඩංගු ආහාරයක් ජලය සමග මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. පිෂ්ඨය අඩංගු ආහාරයක් ජලය සමග මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. ඊට අයඩින් බිඳු කිහිපයක් යෙදූ විට ද්‍රාවණය දම් නිල් පැහැයට හැරෙයි. ද්‍රාවණය දම් නිල් පැහැයට හැරෙයි. හරිද? ඊට පස්සේ ලියා ගන්න ඊට හේතුව ද්‍රාවණයේ පිෂ්ඨය අඩංගු බවයි. ඊට හේතුව ද්‍රාවණයේ පිෂ්ඨය අඩංගු බවයි කියලා දාගන්න. ඊළඟ පරීක්ෂණය පුතා ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව. හරිද? ග්ලූකෝස් පොඩ්ඩක් චුට්ටක් මේක ලොකුයි. මේ පරීක්ෂාව ටිකක් ලොකුයි. ග්ලූකෝස්. පුතේ ග්ලූකෝස් හඳුනා ගන්න එක පොඩ්ඩක් අපිට ලේසියෙන් කරන්න බෑ. කලින් වගේ කරන්න බෑ. හරිද? අයිඩින් දැම්මා කියලා ග්ලූකෝස් වල මෙහෙම පෙන්වන්නේ නැහැ. වර්ණ විපර්යාසය. අහගන්නකො කොහොමද ග්ලූකෝස් පරීක්ෂා කරන්න කියලා. පුතේ අපිට ඕනේ ග්ලූකෝස් ටිකක්. කඩෙන් ගිහිල්ලා ග්ලූකෝස් ටිකක් ගන්න. හරිද? කන්නේ අපි මේ රේසියම දුවද්දි ග්ලූකෝස් ටිකක් අරගෙන වතුර දිය කළ ග්ලූකෝස් ද්‍රාවණයක් හදාගන්න. අපි දන්නවා ග්ලූකෝස් කියන්නේ මොනොසැකරයිඩ් එකක්. ඔන්න මොනොසැකරයිඩ් ද්‍රාවණය හදාගන්න. හරිද? ඔය ද්‍රාවණය හදාගෙන ඕකට කරන්නේ මොකක්ද? ඕකට දානවා බෙනඩික් කියලා ද්‍රාවණය. දාන ද්‍රාවණය මොකක්ද? බෙනඩික් ද්‍රාවණය. පුතා බෙනඩික් ද්‍රාවණය ටිකක් දානවනේ මොකටද? ග්ලූකෝස් ද්‍රාවණයට. ග්ලූකෝස් ද්‍රාවණයට බෙනඩික් ද්‍රාවණය ටිකක් දැම්මා. දාලා මේක දානවා බීකරයකට. වතුර පුරවපු බීකරයකට මේ පරීක්ෂණාලේ දාලා මේක හොඳට රත් කරනවා. මේ පරීක්ෂණාලේ හොඳට රත් කරනවා. හරිද? මේක හොඳට රත් කරාට පස්සේ මට බලා ගන්න පුළුවන් වර්ණ විපර්යාසයක්. මොකක්ද? නිල් පාට වෙනවා. නිල් පාට ටික වෙලාවකින් කොළ පාට වෙනවා. කොළ පාට ටික වෙලාවකින් කහ පාට වෙනවා. කහ පාට ටික වෙලාවකින් තැඹිලි පාට වෙලා තැඹිලි පාට ටික වෙලාවකින් ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. මම ආයෙත් වර්ණ විපර්යාස කියන්නම්. පටන් ගන්න නිල් පාටින් නිල් පාට කොළ පාට වෙනවා. කොළ පාට කහ පාට වෙනවා. කහ පාට තැඹිලි පාට වෙනවා. තැඹිලි පාට ටික වෙලාවකින් ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. පැහැදිලිද? ගඩොල් රතු පාට අවක්ෂේපයක් බවට පත් වෙනවා. ඕකෙන් අපි ඔප්පු කරලා පෙන්නනවා අදාළ ආහාරයේ මොනවද තියෙනවා කියලාද? මොනොසැකරයිඩයක් වෙච්ච ග්ලූකෝස් තියෙනවා කියලා. හරිද? අවසාන පරීක්ෂාව මම එක ලියන්න දුන්නේ නැහැ නේද? ඒක ලියාගන්න ඉස්සෙල්ලා. මම ඒක ලියන්න දුන්නේ නැහැ මට මතක විදිහට මම දන්නේ කලින් කිව්වද කියලා. දාගන්න ග්ලූකෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව කියලා දාලා ලියාගන්න මේ විදිහට. ග්ලූකෝස් ජලය සමග මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. ග්ලූකෝස් ජලය සමග මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. ග්ලූකෝස් ජලය සමග මිශ්‍ර කොට ද්‍රාවණයක් සකසා ගන්න. ඉන්පසු එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරන්න. ඉන්පසු එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කරන්න. හරිද? එය ජල බීකරයක බහලා හොඳින් රත් කරන්න. එය ජල බීකරයක බහලා හොඳින් රත් කරන්න. ජල බීකරයක බහලා හොඳින් රත් කරන්න. ඉන්පසු එහි වර්ණ විපර්යාසය පහත පරිදි වේ.
එහි වර්ණ විපර්යාසය පහත පරිදි වේ. දාගන්න වර්ණ විපර්යාසය නිල් ඊතලයක්, කොළ ඊතලයක්, කහ ඊතලයක්, තැඹිලි ඊතලයක්, ගඩොල් රතු පැහැති අවක්ෂේප. ගඩොල් රතු පැහැති අවක්ෂේප. නිල් ඊතලයක්, කොළ ඊතලයක්, කහ ඊතලයක්, තැඹිලි ඊතලයක්, ගඩොල් රතු පැහැති අවක්ෂේප. හරි, අපි අන්තිම පරීක්ෂාව විදිහට කතා කරන්න පුතේ සුක්‍රෝස් පරීක්ෂාව ගැන. හරිද? අපි බලමු කොහොමද සුක්‍රෝස් පරීක්ෂාව කරන්න කියලා. මට මේකට ඕන වෙනවා පරීක්ෂක නලයක්. පරීක්ෂක නලයක් අරගෙන හරිද? මේක තමයි සීනි. සීනි කියන්නේ අපි තේ බොන සීනි තියෙන්නේ. ආන්ගේ සීනි දානවා. සීනි දාලා වතුර දාලා හොඳ ද්‍රාවණයක් හදා ගන්නවා. සීනි ද්‍රාවණයක් හදා ගන්නවා. මේ සීනි ද්‍රාවණයට මම දානවා බෙනඩික් බින්දු කීපයක්. බෙනඩික් ද්‍රාවණින් බින්දු කීපයක් දානවා. බෙනඩික් ද්‍රාවණින් බින්දු කීපයක් දානවා. හරිද? බෙනඩික් ද්‍රාවණින් බින්දු කීපයක් දාලා මම මේක ජල බීකරයක දාලා රත් කරනවා. හරිද? මොකද කරන්නේ? ජල බීකරයක දාලා මේක හොඳට රත් කරනවා. පුතා මේක රත් කරාට කිසි වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ. මම ආයෙත් පරීක්ෂණාලයක් අරගෙන මේකට සීනි දාලා වතුර දාලා හොඳ ද්‍රාවණයක් හදා ගන්නවා. ඊට පස්සේ මේකට දානවා සල්ෆියුරික් අම්ලයෙන් බින්දු කීපයක්. හරිද? සල්ෆියුරික් අම්ලයෙන් බින්දු කීපයක් දාලා මම කරන්නේ මේකට ඊට පස්සේ මේක රත් කරනවා. රත් කරද්දි මම මේකට දානවා බෙනඩික් ද්‍රාවණයෙන් ඔන්න දැන් බින්දු කීපයක් දානවා. හරිද? සල්ෆියුරික් තියෙන රත් කරමින් තියෙන එකට බෙනඩික් ද්‍රාවණයෙන් බින්දු කීපයක් දානවා. ඕමක රත් වෙද්දි මට බලා ගන්න පුළුවන් මෙහිම වර්ණ විපර්යාසය. කලින් වගේමයි මුලින් නිල් පාටයි, ඊට පස්සේ කොළ පාටයි, ඊට පස්සේ මේක කහ පාටයි, ඊට පස්සේ මේක තැඹිලි පාටයි, අවසානයේදී මේක ගඩොල් රතු පැහැති අවක්ෂේපයක් හදනවා. ඔන්න ඕකෙන් අපිට ඔප්පු කරලා බලන්න පුළුවන් මොකද්ද? සුක්‍රෝස් තියෙනවා කියලා. එහෙම නැත්නම් සුක්‍රෝස් හඳුනා ගන්න පුළුවන් ඔන්න ඔය ක්‍රමවේදය පාවිච්චි කරලා. පැහැදිලිද? ඔයාලා දාගන්න පුතා මාතෘකාවක් සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාව කියලා. සුක්‍රෝස් හඳුනා ගැනීම පරීක්ෂාව නැත්නම් සුක්‍රෝස් පරීක්ෂාව. ඒකට ලියා ගන්න පරීක්ෂක නලයක් ගෙන සීනි ස්වල්පයක් එකතු කර ජලය දමා ද්‍රාවණයක් සකසා ගන්න. සීනි ස්වල්පයක් එකතු කර ජලය දමා ද්‍රාවණයක් සකසා ගන්න. ඊට බෙනඩික් ද්‍රාවණයෙන් බින්දු කීපයක් දමා හොඳින් රත් කරන්න. ජල බීකරයක බහලා හොඳින් රත් කරන්න. ඊට බෙනඩික් ද්‍රාවණයෙන් බින්දු කීපයක් දමා ජල බීකරයක බහලා හොඳින් රත් කරන්න. රතු පැණින් දාගන්න වර්ණ විපර්යාසයක් නැත. රතු පැණින් දාගන්න පුතා වර්ණ විපර්යාසයක් නැත. හරිද? ඊළඟට දාගන්න නැවතත් පරීක්ෂක නලයකට සීනි සහ ජලය දමා ඊට සල්ෆියුරික් අම්ල බින්දු කිහිපයක් දමා හොඳින් මිශ්‍ර කොට රත් කරන්න. පරීක්ෂක නලයක් ගැන සීනි සහ ජලය දමා මිශ්‍රණයක් සකසා සල්ෆියුරික් අම්ලයෙන් බින්දු කිහිපයක් දමා හොඳින් රත් කරන්න. ඊට බෙනඩික් ද්‍රාවණයෙන් බින්දු කිහිපයක් දැමූ විට පහත පරිදි වර්ණ විපර්යාසයක් දැකගත හැකිය. පහත පරිදි වර්ණ විපර්යාසයක් දැකගත හැකිය. නිල් ඊතලයක්, කොළ ඊතලයක්, කහ ඊතලයක්, තැඹිලි ඊතලයක්, ගඩොල් රතු පැහැති අවක්ෂේප. නිල් ඊතලයක්, කොළ ඊතලයක්, කහ ඊතලයක්, තැඹිලි ඊතලයක්, රතු ඊතලයක්, අවසානයේදී මේ ඕනම් රතු ඊතලයක් දාලා රතු පැහැති අවක්ෂේප කියලා දාන්න. නැත්නම් ගඩොල් රතු පැහැති අවක්ෂේප කියලා දාන්න. නැත්නම් රතු පාට ඕන නැහැ. තැඹිලි පාටින් පස්සේ කෙලින්ම ගඩොල් රතු පැහැති අවක්ෂේප කියලා දාන්න. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් ජෛවාණු පරීක්ෂණ සේරම මෙතනින් ඉවරයි. අදහස් මොනවද කියලා පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේදී කමෙන්ට්ස් විදිහට වලට දාන්න පුළුවන්. පරීක්ෂණ බැරි යාළුවෙක් ඉන්නවා නම් වීඩියෝ එක ෂෙයා කරන්න. මම මේ වීඩියෝ එක කරන්නේ පන්ති ළමයින්ට. නෝට් එක ඩිස්ක්‍රිප්ෂන් ඇති. එතනට ගියට පස්සේ PDF ෆයිල් එකක් ඇති ලින්ක් එකක් එක ටච් කරාට පස්සේ පුතා එතනින් ඔයාලට පුළුවන් PDF ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා නිකන් චුටි චුටි රූප සටහන් හදලා මේවා පරීක්ෂා කරේ කොහොමද කියලා. ඒ ටිකත් නෝට් එක ලියන ගමන් නෝට් එකටම දාගන්න. හරිද? මේ වගේ වීඩියෝස් අපි YouTube channel එකට දානවා. වීඩියෝ එක like කරන්න කලින් කිව්වා වගේම channel එක subscribe කරන්න. අපි තව වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. වීඩියෝ එක බලලා ඊළඟ සතියේදී නෝට් එක කම්ප්ලීට් කරගෙන පන්තියට එන්න. එහෙනම් අයිබෝන්.